අද මම කතා කරන්න අදහස් කරේ මේ ධර්මයේ සඳහන් වන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව. මේ ධර්මයේ සඳහන් වෙනවා මේ ධර්මයේ ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ලක්ෂණයන්ගෙන් තමයි මේ ලෝකෙ යුක්ත වෙන්නේ. දැන් මේ ලෝකෙ පිළිබඳ බුදුන් වහන්සේ නමක් පහළලා මේ පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක. නමුත් මේ සත්‍ය තුළ පවතින මේ වැරදි අවබෝධය නෝත් මේ අවිද්‍යාව නිසා මේ සත්‍ය සිතානින්නේ මේ ලෝකේ අනිත්‍ය නෑ, නිට්ටයයි, දුක නෑ, සැපයි, අනාත්ම නෑ, ආත්මයි කියලා. ඉතින් බුදුන් වහන්සේ නමක් දේශනා කරනවා මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. නමුත් සත්‍ය හිතන්නේ මේ ලෝකේ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා. මෙන්න මේ වැරදි අවබෝධය නැති කර ගැනීම සඳහා තමයි බුදුන් වහන්සේ නමක් පහළ මේ 84000ක් මේ ධර්මස්කන්ධයන් දේශනා කරන්නේ. මේ ධර්මයේ අපි අහනවා කියලා කියන්නේ ධර්මය අහනකේ පරමාර්ථය තමයි මේ ලෝකය අවබෝධ කරගන්න. ලෝකය අවබෝධ කරගන්නවා කියන්නේ ලෝකයේ අනිත්‍ය දුකයි අවබෝධ කර ගැනීම තමයි මේ එකම පරමාර්ථය වෙන්න. අපි ධර්මය අහනකේ පරමාර්ථ වෙන්න ඕනෙත් ඒකයි ධර්මයේ අංගස් කියන දේශනා කරනවා නම් ඒ දේශනා කරන කෙනාගේ ඒ අභිලාෂ වෙන්න ඕනත් මේ සත්‍යයට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මොන ලෝකේ ඇත්ත අවබෝධ කරලා දෙන්නේ. මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්න හෝ මේ සත්‍ය බෝධිපාශික ධර්ම අවබෝධ කරගන්න හෝ සතර සතිපට්ඨාන ධර්මය අවබෝධ කරගන්න හෝ මේ කුමන ධර්මයක් හෝ අවබෝධ කරගන්නවා නම් එයා ඒ අවබෝධ කරගන්නේ මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන දේ තමයි. මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ දේ අවබෝධ කරගත්තු එක්කනට තමයි මේ මාර්ගඵලලාභිය කියන්නේ. මේ සෝවාන් කෙනා තුළම තියෙනවා මේ ආත්මයි කියන දේ අනාත්මයි කියලා අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය එතනම නැති වෙනවා. එවුම මාර්ගඵලයකට පැමිණෙනවා. ඉතින් මේ ලෝකේ බුදුන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිම්බිතෝ දුක්ඛෝ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ ලෝකේ දුකයි කියලා යම් කෙනෙකුට අවබෝධ වුණොත් එයා මේ විසුද්ධියටපත් වෙනවා. සබ්බේ සංඛාර අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිම්බිතෝ දුක්ඛෝ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ ලෝකේ අනාත්මයි කියලා යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් අන්න එයාත් විසුද්ධියටපත් වෙනවා. සබ්බේ සංඛාර අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනිම්බිතේ දුක්ඛෝ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉතින් මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ලක්ෂණ තුනෙන් එක ලක්ෂණයක් අවබෝධ කරගන්න පුළුවන් වුණත් කෙනෙකුට එයාට මාර්ගඵලයකට පැනෙන විසුද්ධියටපත් වෙන්න පුළුවන්. අනිත්‍ය දේ අවබෝධ කරගත්තොත් දුක් දේ අවබෝධ කරගත්තොත් මේ ලෝකේ අනාත්මයි. මේ සත්‍ය පුද්ගලෙ නැහැ කියලා හෝ යම්කිසි කෙනෙක් අවබෝධ කරගන්නා නම් එයා තමයි මාර්ගඵලලාභිය. කියන්නේ මාර්ගඵලයටපත් වෙනවා කියන්නේ ඒක. ඉතින් ඒ දේ අවබෝධ කරගන්න තමයි අපි මේ ධර්මයක් අහනවා කියලා මේ ධර්මය අහන්නේ. අපි ධර්මය අහනකේ පරමාර්ථය වෙන්න ඕනේ මෙන්න මේ පරමාර්ථයෙන්. මේ පරමාර්ථයෙන් තමයි අපි ධර්මය අහන්න ඕනේ. අපි තුල මොකද්ද තියෙන වැරදි අවබෝධය? මේ ලෝකේ නිට්ටයයි, සුඛයි, සැපයි කියන අවබෝධය, ආත්මයි කියන අවබෝධය ඉන්නේ. එහෙම නෙමෙයි. මේ ලෝකේ බුදුන් වහන්සේ දේශනා කරේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඉතින් මේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන දේ අවබෝධ කරගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි ධර්මයේ ඇසිය යුත්තේ. අපි වීරිය කරන්න ඕනේ අන්න ඒ දේ ලබා ගන්නට. දැන් මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා කියන්නේ ඒකට තමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වෙනවා කියන්නේ ඒකයි. සත්‍ය බෝධිපාශික ධර්ම අවබෝධ කරගත්තා කියන්නේ සත්‍ය බොජ්ජංග අවබෝධ කරගත්තා කියන්නේ සතර සතිපට්ඨාන අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න එක තමයි. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම තමයි මේ හැම ධර්ම කොටසකම ධර්මයකම පරමාර්ථය. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම තමයි සත්‍යයට විසුද්ධියටපත් වෙන්න පුළුවන්. ඉතින් බුදුන් වහන්සේ ලෝකය පිළිබඳව කරන ලද මේ පරිශ්‍රණයේ ප්‍රතිඵලය තමයි මේ ලෝකයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන දේ. ඒ බුදුන් වහන්සේ ලෝකය කියලා දේශනා කළ මේ සත්‍යයේ සිතයි කයයිනේ. ඒ දෙක එකතුවටයි ලෝකය කියන්නේ. නැත්නම් මේ භෞතික පරිසරයවත් මේ විශ්වයටවත් මේ ලෝකය කියන්නේ. සිතයි කයයි දෙක එක්කු තැනට තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේක මේ විදර්ශනා භාවනා කරනකොට මේට වැඩිය ගැඹුරින් කරන්න පුළුවන්. දැන් මම ඇත්තට මේ දේ ගැන මේ හැඳින්වීමක් කරන්න මේක දැනගන්න දැන් ඉදිරියේදී මම විදර්ශනා භාවනා කියන පාඩමක් කරනවා. ඉතින්දී මම මේට වැඩි මේ දෙයක් මේක අපිට මේට වැඩි ගැඹුරකට යන්න පුළුවන්. දැනට මේක මේ හඳුන්වා දීමක් කරන්න දැන් ඉතින් දැනට මේ ටික මේ දේ ඉගෙන ගන්න මේ භෞතික ලෝකයේ සාමාන්‍ය දුක කියලා දෙයක් නෑනේ.
මේ භෞතික ලෝකේ කොහොමද දුක කියන්නේ බෑනේ. ඉතින් දුක කියලා තියෙන්නේ මේ සත්‍යය තුළනේ. එහෙනම් සත්‍යයගේ මේ සිතයි කය දෙකේ එකතුව තමයි දුක කියන්නේ. ඒ දේ තුළ තමයි මේ අනිත්‍ය සහ දුක්ඛ බව අනාත්ම බව තියෙන්නේ. දැන් භෞතික පරිසරයේත් මේ අනිත්‍ය බව තියෙනවා. මොකද භෞතික පරිසරයේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා වෙනස් වෙනවානේ. ඒක තියෙනවා. නමුත් අර භෞතික පරිසරයේ දුක් කියන දේ නෑනේ. ඒ නිසා මේ සත්‍යය තුළට තමයි මේ සත්‍යය තමයි මේ සත්‍යයගේ මේ සිතයි කය දෙක එකතු වීම තුළ තමයි මේ ලෝකය කියන දේ හැදෙන්නේ. අන්න ඒ ලෝකය පිළිබඳ බුදුන් වහන්සේ මේ ඒ ලෝකයයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඉතින් දේශනා කරේ. ඉතින් බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ මේ සත්‍යයේ සිතයි කය දෙක පිළිබඳව මේ බෞද්ධ පරිසරය පිළිබඳව උන්වහන්සේ මේ ධර්ම දේශනා කරේ නෑ. උන්වහන්සේ දේශනා කරේ දුක පිළිබඳවයි මේ දුක පිළිබඳව දුක හට ගැනීම පිළිබඳව දුක නිදහස් වීම පිළිබඳවයි ඒ දුක නිදහස්න මාර්ගය පිළිබඳව තමයි දේශනා කරේ. බුදුන් වහන්සේ නමක් භෞතික ලෝකයේ පිළිබඳ දේවල් උන්වහන්සේ මොනතරම් දැනගත්තත් ඒ වගේ දේශවල දේශනා කරේ නෑ. මොකද බුදුන් වහන්සේට අවශ්‍ය මේ සත්‍ය දුක නිදහස් කර ගැනීම පරමාර්ථය විතරනේ බුදුන් වහන්සේ තුල තියෙන්නේ. ඉතින් සත්‍යය නිතරම මේ සිතින් මානසික දුක් විඳිනවා. මේ කයට ඉතින් තියෙනවා ඉතින් කායික දුක් කෙලවරක් නැහැ. හැම මොහොතේම කෙනෙක් මොනවා හරි දුකක තමයි ඉතින් දුකකටපත් වෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධමයක්. ඉතින් මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. මේ දුක කියන එකවත් මේ දුක ඉබේ ඇතිවෙන දෙයක් නෙමෙයි. මේවට හේතුවක් තියෙනවා. ඉතින් මේ හේතුව තමයි නැති කරන්න ඕනේ. ඉතින් මේ හැම මොහොතේම සත්‍යය මේ අනිත්‍යයටපත් වෙනවා. මේ අනිත්‍යයටපත් වෙන නිසා තමයි මේ සත්‍යයට මේ හැම මොහොතේම දුක උරුම වන්නේ. ඒ නිසා මේ සත්‍යයට මේ දුක කියන දේ හටගන්නේ දුක උරුම වන්නේ මේ යම්කිසි හේතුවක් නිසා. අන්නේ හේතුව තමයි මේ අනිත්‍ය කියන හේතුව. ඉතින් සත්‍යයේ පුද්ගලයක් නැති නිසා තමයි ලෝකය අනාත්ම දෙයක් කියන්නේ. ඉතින් මේ දේ සාමාන්‍ය කෙනෙකුට මේ පැහැදිලි කරලා දෙන්න යම්කිසි ඇත්තම උදාහරණයක් අරගෙන තමයි බුදුන් වහන්සේ හැම වෙලාවෙම මේ ධර්ම දේශනා කරනකොට මේ ශ්‍රාවකයන්ට මේ ධර්මي පැහැදිලි කරේ. අපිත් දැන් මේ වෙලාවේ මොනවා හරි මේ උදාහරණයක් අරගෙන මේ ගැන කතා කරමු. එතකොට තමයි මේක මේ අවබෝධ කරගන්න ලේසි. අපි බලමු ඉතින් මේ මුලින්ම මේ කායික ඇති වෙන දුක් පිළිබඳව බලමුකෝ. මේවා කොහොමද අනිත්‍ය වෙන්නේ, මේවා කොහොමද දුක් වෙන්නේ, මේවා කොහොමද අනාත්ම වෙන්නේ කියලා අපි මේක උදාහරණයක් දෙකක් කතා කරනකොට මේ ගැන යම්කිසි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒකේ පුජ්‍යලා දැනගන්නේ අනික් දේවලුත් මෙන්න මේ විදිහයි කියලා. දැන් අපි බලමු මේ කුසගින්න කියන එක බලමුකෝ. දැන් කුසගින්න කියන එක දුකක්නේ. ඒ දුක ඇති වෙච්චාම අපි ඒ කුසගින්න නිවනවා කියමුකෝ. යම්කිසි අපි ආහාරයක් දාලා ඒ ආහාරයක් දාපම මේ කුසගින්න නිවෙනවා. ඒ කුසගින්න නිවුනට පස්සේ යම්කිසි සැපයක් ඇති වෙනවා ඒ පුජ්‍යලයට අර ගින්න නිවුනට පස්සේ. නමුත් බලන්න මෙතන තියෙන්නේ මේ අනිත්‍යතා කියන ධර්මතාවයේ තියෙන නිසා අර ඇති කරගත්තු සැපය අර සැහැල්ලුව අර ගින්න නිවපු බව නැවත මොහොතින් මොහොත මේක අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා ගිහිල්ලා ආයතර කුසගින්නේ තිබුණු තැනට මෙනවා. මේ දුක තිබුණු තැනට මෙනවා ආයේ. ඒ කියන්නේ පැයකින් හරි දෙකකින් හරි පැය දෙක තුනකින් හරි ආයේ මේක අනිත්‍ය වෙලා මේ කැම ටික ඉවරලා ගිහිල්ලා ආයෙත් ඒ දුක් තැනට මෙනවා මේක. ඉතින් ආයේ ඒ දුක් තැනට ආපුම ආයෙත් එයාට ඒ දේම කරන්ට වෙනවා. ඒ කියන්නේ ආයෙත් ඒ කුසට ආහාරයක් දාලා අර ගින්නේ අර දුක නිවන්ට වෙනවා. ඒ දුක නිවන්න මොකද නිවන්නට වැඩක් වෙන්නේ නැහැ. මොකද ආයෙත් ඒක අනිත්‍ය වෙලා යනවා. ආයෙත් අනිත්‍ය වෙලා ගිහිල්ලා ඉතින් ආයෙත් අර දුකටම එනවා. දැන් පිපාසය කියන එකත් එහෙමයි. දැන් පිපාසයට කවුරුහරි වතුර ටිකක් බිව්වට පස්සේ ඒ පිපාසය නිවෙනවා. යාට කැපයක් ඇති වෙනවා තමයි ඒ වෙලාවේ. නමුත් ආයෙත් ඒ පිපාසය කියන තැනට මේ ආයෙ දුකටම ආයෙත් මැදගෙන යනවානේ. ආයෙකින් එයා ඉතින් ඒක ඉවර වෙන්නේ නැහනේ. ඒ විදිහට තමයි මේ කයේ සියලුම දේවල් දැන් කාය අපි පිරිසුදු කාය කියමුකෝ නාගත්තා කියමුකෝ. ඒ නාගත්තන මොකද ඉතින් ඒ නාලා ඉතින් ඉවර වෙච්ච ගමන්ම එතන ඉඳලා ඉතින් ආයෙම ඉතින් ටිකින් ඉතින් අර දාඩේ දාලා දුවිලි වහලා අර මන්දේ එක දේවල් නිසා ආයෙත් අර කය මේ අපිරිසුදු වෙනවා. ඉතින් ආයෙත් අර දුක තිබ්බ තැනම යනවා. දැන් අපි මල මුත්‍ර ඇති වුණා කියමුකෝ මේ කය. ඒව ඇති වෙච්චාම දුකක්නේ. අපි ඒව එළියට දැම්මා කියමුකෝ. ඒව පිට කරා කියමුකෝ. පිට කරාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ආයෙත් ඒව හැදෙනවානේ. දැන් මුත්‍රාමාර දුකක් කියමුකෝ. අපි මුත්‍රා කරා කියමුකෝ. මුත්‍රා කරපුවාම ඉතින් අපිට සැහැල්ලුවක් දැනෙනවා. දැන් මේ මුත්‍රාමාර ඉවර කියමුකෝ. නමුත් ආයෙ මොකද වෙන්නේ? ආයෙ බින්දු පිරিলা අර මල්ලේ පිරিলা ආයෙත් අර දුක් තිබෙතනවා. අර ඇති කරගත්තු සැප
අනිත්‍ය වෙලා යනවා. මේවා පවතින්නේ නැහැ මේ දේවල්. ඉතින් ආයෙත් මේ දේ කරන්නේ මෙන්න මේ විදිහට තමයි සංසාරේ ඉපදිත මේ සංසාරෙට වැටිච්ච දවසේ ඉඳලම මේ කයෙහි මේ සිතෙහි මේ දේම තමයි කරන්නේ. මේ නඩත්තු කරන්නේ. අපි මේ නඩත්තු කරන්න කොච්චර දුකක් දෙන්නේද බලන්න. දැන් අපි කන බත් ඇටයක් බලන්න මේ බත් ඇටයක් හදන්න කුඹරට බහැලා මාස ගාණක් මේ බත් ඇටය හදන්න ගොවියෙක් මහන්සි වෙන්නේ නැහනේ. නිකන් බත් හම් වෙනවද? ඉතින් මේ බත් ටික අපිට හදන්න ඔහු මාස ගාණක් දුක් කළා මේ හදා ගන්නවා කියමු වීටියක් හදාගෙන බට්ටියක් අපි හදාගත්තා කියමු. ඒ බට්ටියට හාල් ටිකට මොකද වෙන්නේ කියන්නේ? ඒකත් කාලයක් වාචි කරනකොට අනිත් වෙලා යනවනේ. ඉතින් ඒතර ආරමණි ආයතර කුමට බහලා ආයතර විදිහටම වැඩ කරලා දුක් මහන්සලා මාස ගාණක් දුක් මහන්සලා ආයතර වගේ හාල් ටිකක් හොයා ගන්න වෙනවා. ඒ ටිකත් කාලයකදී අනිත් වෙලා යනවා. ඒතකොට ආයෙත් ඒ දේම කරන්න. ඉතින් මේ ලෝකෙ මේ දුකෙන් මිදින්න හැම වෙලාවෙම සත්‍යයට ආය නැවත මේ දුකින් මිදින්න නැවත දුක් විඳිනවා. මේ කායේ ඇති වෙන දේවල් දුක් තමයි. ඒවා නිවන්නත් ඒ වගේම දුක් විඳිනවා. දැන් මේ රැකී ආරක්ෂා කරලා මේ ගෙවල් දොරවල් හදාගෙන මේ මිනිස්සු රණ්ඩු රවල් වෙනවා, හිරේ විලංගු වැටෙනවා, යුද්ධ කරන මේ හැම දෙයක්ම කරන්නේ මේ අනිත්‍ය වෙලා යන දේවල් නැවත නිට්ටිය තැනක තියාගන්න. නමුත් මේ දේ කරන්න බැරි දෙයක්. කවදාවත් මේ ලෝකෙ මේ අනිත්‍ය වෙලා යන දේ මේක කවදාවත් මේ අනිත්‍ය වෙලා යනවා. ඒක යනවාමයි. ඒක නැති කරන්න බෑ. ඒ නිසා තමයි දුක කියන දේ හටගන්නේ. දැන් මේ දැන් අපි බත් කාලා හරි මොනවා හරි කෑමක් කාලා කුසකින් පුරව ගත්තා කියමු. ඒකේ සැපක් ඇත. ඒක ඒ විදිහට තියෙන්නේ නේ. ඒක අනිත්‍ය වෙලා යනවනේ. ඒ අනිත්‍ය වෙලා යන දේ හින්දා තමයි අපිට ආයෙ අතර දුක ඇති වෙන්නේ. අනිත්‍ය නැත්තම් දුක නැහැ. ඒකයි අනිත්‍යයි දුකයි කියන්නේ. අනාත්මයි කියලා කියන්නේ කවදාවත් මේ දේ කාටවත් නතර කරන්න පුළුවන්. දැන් මට කුසගින්න ඇති වෙනවද මේ කයේ වේදෙනවා සිතේ වේදෙනවා මේ දුක් දෙනවා කුසගින්න හැදෙනවා මල මූත්‍ර හැදෙනවා මේව කාට හරි එපා මට මට කැමති නෑ කියලා මේව නවත්තන්න පුළුවන්ද කාටවත් මට කුසගින්න එපා මට දුක් වේදන එපා කියලා එහෙම පුළුවන්ද එහෙම බෑනේ ඒ බැරිකම ඉඳන් තමයි මේක අනාත්මයි කියන්නේ මේක කරන්න සත්‍ය පුදුල නෑ ස්වභාව ධර්මයේ විසින් මේ කය කියන එක මේ ඇති වෙලා මේක පැවතිලා නතරලා යනවා මේක මගේ කියලා මේ අල්ලාගෙන විඳින දුකක් තියෙන්නේ නැත්තම් මේකට පුදුලෙක් නෑ සත්‍යෙක් නෑ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා දැන් සත්‍ය පුදුලෙක් නෑ නිසත්තු නිජ්ජෝ ශූන්‍යෝ කියලා ඉතින් සත්‍ය පුජ්‍යල කියනවනේ මේක මගේ නම් මේකයි මට මොන නැති කරන්න පුළුවන් නේ පුළුවන් මේක දෙයක්වත් මේ දුකටපත් වෙලා මේ දුකට ඇදලා යන දේවල් මේ එපා කියලා නැති කරන්න පුළුවන් මට මේ කිසිම දෙයක් නැති කරන්න බෑ ඒ හින්දා තමයි මේක අනාත්මයි කියන්නේ ඒ හින්දා මේ අනිත්‍ය වෙන දේ අනිත්‍ය නිසා මේක දුකයි මේ අනිත්‍යයි දුකයි කියන දේ කාටවත් සත්‍යකට මේ ලෝකේ නැති කරන්න බැරි හින්දා මේක අනාත්මයි ඉතින් මෙන්න මේ විදිහට මේක මේ ලෝකේ මෙන්න මේ දැන් මේක උදාහරණයක් මම කිව්විති මේ විදිහට අනෙක් හැමදේමත් තියෙනවා අපි ජීවිතේ හැම දෙයක්ම නැතනද දැන් ඇඳුමක් පව බලන්නකො අපි පිරිසුදු කරගෙන ඇඳුමක් තියනවා කියමුකෝ ඒ ඇඳුම පිරිසුදු වෙච්චාම ඒක පිරිසුදු තියෙන්නේ නෑනේ ඒක කිලිටි වෙනවනේ ඊපස්සේ ඒක ආයෙ නැවත හොදන්න එපා හොදන්න මහන්සි වෙන්නේ නෑනේ නිකන් හේදෙන්නේ නෑනේ ඒක ඉතින් මහන්සිලා හොදනවා කියමුකෝ හොදලා පිරිසුදු කරගන්නවා කියමුකෝ පිරිසුදු වෙච්චාම ඒක ඒ විදිහට තියෙනවද නෑනේ ආයෙ අනිත් වෙනවනේ අර පිරිසුදු ආයෙ අනිත් වෙලා ආයෙත් අර දුක තිබ්බ තැනට එනවනේ ආයෙ අරක හොදන්න වෙනවනේ ජීවිතේ හැම දෙයක්ම මේවයි හැම දෙයක්ම අනිත්‍යයි අනිත්‍ය නිසාම තමයි මේ දුක ඇති වෙන්නේ මේ දෙක කාටවත් නැති කරන්න බැරි නිසා තමයි මේක අනාත්මයි කියන්නේ. දැන් අපි ජීවිතේ බලන්න අපිට තිබ්බා පොඩි ලදරු කාලයක් තිබ්බා ළමා වයසක් තිබ්බා තරුණ වයසක් තිබ්බා යෞවන වයස තිබ්බා මහලු වයස තිබ්බා බලන්නකො දැන් මේ ළමා වයස දැන් තියෙනවද නෑනේ ඒ තරුණ වයස යෞවන වයස තියෙනව නේද ඒව අනිත් වෙලා ගිහිල්ලා නේද දැන් ඒව නැති වෙලා ගිහිල්ලා නේද දැන් මේ මහලු වයසට ඇවිල්ලා නේද ඒතකොට මේ කැමති වුණාද අපි මේ දේ කරනවට මේ දේ වෙනවට කැමතිද නෑ නේද ඒතකොට මේක නැති කරන්න කාට හරි පුළුවන්ද මේ මම කැමති නෑ මං තරුණෙක් වාගේ ඉන්නවා මං දිගටම මං ළමෙක් වාගේ දිගටම ඉන්නවා මම වයසට යන්නෙත් නෑ මම තරුණෙක් වෙන්නෙත් නෑ මම මැදි වයසට යන්නෙත් නෑ මම කියලා කාටවත් මේව නතර කරන්න පුළුවන් මේවා. ඒක තමයි අනාත්මයි කියන්නේ. මේ අනිත්‍ය වෙන දැන් අපි තිබ්බ ළමා කාලේ අනිත්‍ය වෙලා ගිහින් නැති වෙලා ගිහිල්ලා දැන් මේ මහලු වයසට වෙනකම් ඇවිල්ලා තියෙනවා. තරුණ කාලේ අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා නැති වෙලා තියෙනවා. ඒව සැපයිද දුකයිද? මේ දුකක් කරා නේද යන්නේ. මේ අනිත්‍ය වෙලා යනවා කියන්නේ මේ තරුණ කාලේ අනිත්‍ය වෙලා මහලු වයසට ආවා කියන්නේ මේ වයෝ වෘද්ධ වෙලා මේ දුකටපත් වෙලා මේ අපි මේ කොයි වෙලාව හරි දැන් කවුරු හරි මේකේ හුස්ම ටික ගියාට පස්සේ පුච්චල හරි වල්ලා දාන තැනටම ඇවිල්ලා තියෙන්නේ මේ අර මවගේ කුසෙන් බිහි වෙනකොට අනේ අර මව මොනතරම් ආදරෙන් දරුවා සිප්පන් දෙගෙන කොච්චර සතුටටපත් වෙනවා අන්තිමේ මේ සතුටටපත් වෙච්ච දරුවම ආයෙ පෙට්ටියකට දාලා හෝ මොකක් හරි ගින්නකට දාලා හෝ වල්ලා හරි කුච්චල දාන තැනට මේ යන්නේ ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මේ කයේ තියෙන ඉතින් මෙව අවබෝධ කරගන්න මෙව තේරුම් ගන්න මෙන්න මේ වැරදි අවබෝධය තුල ඉන්න නිසා තමයි මේ සත්‍යයට මේ සතර දුකෙන් නිදහස් වෙන්න බැරි වෙන්නේ මේ සිතේ තියෙන සබ්බේ සංඛාර අනිච්චාති යදා
පඤ්ඤාය පස්සති අත නිබ්බිතු දුක්ඛ ඔය සමග්ගෝ විසුද්ධිය. මේ සිතේ ඇතිවෙන සංස්කාර ධර්ම තියෙනවනේ. මේ සංස්කාර ධර්ම දැන් සිතේ ඇතිවෙන සිතවිලි බලන්නකො. උදේ ඉඳලා දවසකට සිතවිලි කෝටි ප්‍රකෝටි ගණනක් ඇතිවෙන. දැන් එක සිතක ඇතිලා ඒ සිත අනිත් වෙනවා. එක සිතවිල්ලක් ඇතිලා ඒ වාගේ සිතවිලි මේ සංස්කාර දුකෙන් කවදා බුදුන් වහන්සේ මොනම ලෝකේ කිසිම සත්‍යෙක නිදර්ශන දෙන්න බෑ. සංස්කාර දුක කියන එක. සංස්කාර දුක කියන එක හැම මොහොතෙම පවතින දෙයක්. මේක මම ඉදිරියේදී විදර්ශනා භාවනාව ගැන පාඩමක් කරන්න හිතාන ඉන්නේ. ඒ විදර්ශනා භාවනාවේදී මේක ඉතාමත් ගැඹුරු ලෙස මේක අවබෝධ කරගන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් මීට වැඩිය මේක ඉතාමත් ගැඹුරු දෙයක් මේ සිත ගැන මේ සිතේ අනිත්‍ය ගැන මම කතා කරන එක. නමුත් මේක මම පොඩි හඳුන්වා දීමක් දැන් මම කරන්න ඇඳෙන්නේ. මම සිත කියන එකත් මේ දී ඇඳි ඉරක් වාගේ අපි හිතින් ඇති කරගන්න දේවල් තියෙනවනේ. දැන් ඒ හිතින් යම්කිට අපි මොකක් හරි මේ ඉන්ද්‍රියන් තුලින් අපි ආස්වාදයක් ලැබුවා කියමුකෝ. දිවෙන් අපි රසයක් හරි ලැබුවා කියමුකෝ. ඒක පවතින්නේ නැහනේ. ඒක ඒ වෙලාවේ අනිත්‍යයි. දැන් මේ දිවෙන් ලබාපු රස කොච්චරද කියන්නකෝ පොඩි කාලේ ළමයි නිකන් ඒක එකක්වත් තියෙනවද? ඒ මොහොතේම අනිත්‍ය නේද? මේ කණින් යම්කි සාද්දයක් ඇහුවා නම් මේ නාසයේ හොඳ ගඳ සුවඳක් දැනනවා නම් මොනවා හරි ඉන්ද්‍රියන් වලින් යම්කිට කයින් මේ පහසක් ලැබුවා නම් ඒක සිතේ උදින්න රෑම නිකන් මේ ඇතුලේ සිතවිලි අපි කොච්චර මේ සිතවිලි හිතා ඒ වගේන මොනතරම් ආස්වාද විදියට හිතනවාද දුක් විදියට හිතනවාද වෛරය කෝපය ඇති කර ගන්නවාද සිතින් මේ ඒ දේවල් ඒ තැන් වල මේ සිතේ තියෙන අනිත්‍යතාවයනේ මේ අනිත්‍යතාව නිසා මේව නැවත ඇති කරගන්නේ මේ රසය කියන දේවල් ලැබුණා කියලා ඒ රසය දිගටම පවතින්නේ ඒක එතන ඉවරයි ආය රසයක් ඇති කරගෙන ආය දුක් විඳින්නේ මේ විදිහට තමයි සිතෙන් ඇති වෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. ඉතින් මේ දේ අවබෝධ කරගන්න මේ දේ ඊටම ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන් තමයි මේ විදර්ශනා භාවනාව කියන එක. මම ඉදිරියේදී මේ විදර්ශනා භාවනාව ගැන කියනවා. අනිත් දේ තමයි මේ යම්කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න නම් ඔහු අනිවාර්යයෙන්ම ප්‍රථම ධානයටපත් වෙන්නේ. ඒක තමයි එකම ක්‍රමය. බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ උනත් මේ ප්‍රථම ධානයට තමයි ඉස්සරපත් උනේ. අපි නිදහස් වෙන්න මේ සසර දුකේ පළවෙනි පියවර නිවෙන්නපත් වීම පළවෙනි පියවර තමයි මේ ප්‍රථම ධානයටපත් වීම. ඉතින් ප්‍රථම ධානයටපත් වීම ගැන තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි නිස්සරණ කියන්නේ. මේ ලෝකේ නිදහස් වෙන ක්‍රමය. ඉතින් ඒක අවබෝධ කරගන්න නම් මේ කරුණු ගැන මොනවා හරි අවබෝධයක් තියෙන්න. මේකයි මේ ගැන මම මේ හැඳින්වීමක් කරන්නේ. මේ දේවල් ඉගෙන ගන්න. මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ මම ඔය ඉදිරියේදී කරන්න යනවා ධර්ම දේශනාවක් මේ විදර්ශනා භාවනාව පිළිබඳවත් මේ ප්‍රථම ධානයට ඇති ධානයටපත් පිළිබඳවත් මේ ඒදී අවබෝධ කරගන්න පහසුවෙන් තමයි මම මේ කරුණු කියන්නේ. ඉතින් අපි ඉස්සර මගේ දේශනාවලදී මම කිව්ලා තියෙන මේ ලෝකිකෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධාතු පහක් එක්වල ඇදිච්ච දෙයක් කියලා මේ රූපේ. ඉතින් මේ රූපය මම කියලා මේක මගේ කියලා වේදනාව මම තමයි විඳියේ කියලා මම තමයි මේ සංඥාවෙන් හඳුනාගත්තේ කියලා මම තමයි මේ දේවල් ගැන හිතුවේ කියලා මේ සංස්කාර කියලා මේ විඥාණයෙන් මතු කරන දේවල් පිළිබඳ මේ මම කියලා මේ තියෙන මම කියන එකක් මේ මම කියලා කියන දේ තුල මේක තමයි සත්‍යයට සිදුලා තියෙන ලොකුම වරද. මේ ලෝකෙ මෙහිම මම කියලා කෙනෙක් මේ නෑ. මේ වාගේ මේ උපාදානස්කන්ධ පහක මේ එක්වීම තුල තමයි මේකේ තියෙන්නේ මේ මම කියන අවබෝධය තියෙන්නේ. ඉතින් මෙන්න මේ අවබෝධය තමයි අපි නැති කරගන්න ඕනේ. ඉතින් යම් වස්තුවක් ගත්තාම ඒ වස්තුව බෙදලා වෙන් කරලා බැලුවොත් ඊටමත් පැහැදිලිව පේනවා එතන ඒදී නැති බව. දැන් අපි කමිසය කියලා ගත්තාම අපි කමිසය ඉතින් අර අතයි ඇඳුමේ තියෙන ඒ කොටස් කෑලි වලට වෙන් කරපුවම අපිට එතන පේනවා කමිසයක් නෑ. ඊන් පස්සේ අපිට රෙදි කෑලි ගොඩක් කියනවා. දැන් බලන්න ඒකට කමිසය කියන එක ඉබේ නැති වුණා. ඒකට රෙදි කෑලි කොට බලන්නකො රෙදි කෑලි හැදිලා තියෙන නූල් වලින්. අපි එතන නූල් ටික රෙදි කෑලි වල තියෙන අයින් කරලා ගත්තාම අපිට පේන නූල් ගොඩක් කියලා. ඒක රෙදි කෑලි ගොඩක් නෑ. ඊන් පස්සේ නූල් ටික තියෙන්නේ මොන නූල් වල තියෙන පුළුන් වල හදන්නේ. ඒ පුළුන් ටික වෙන් කරලා බලනකොට අපිට පේනවා එතන පුළුන් තියෙන ඊන් පස්සේ නූල් නෑ කියලා. මෙන්න මේ වාගේ තමයි මේ සත්‍යයත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහකින් හැදිලා තියෙන්නේ. මේ දේවල් වෙන් කරලා බලන්නේ. මේවා වෙන් කරලා බලපුවම අර බුදුන් වහන්සේ දේශනා කරන මේ නිවස හදන අර කණිමණ්ඩල හදන අර මේ කණිමණ්ඩල සුණුවිසුණු කරා කියලා. ඉතින් අන්න ඒක තමයි කියන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර මේවා වෙන් කරන්නේ. මේ වෙන් කරලා බලපුවම මේකේ මම කියලා කවුරුත් නැහැ කියලා නැහැ කියන එක අවබෝධ වෙනවා. ඉතින් දැන් අපි මේ පුටුව කියලා එකක් අපි තියනවා කියමුකෝ. ඉතින් පුටුවේ ඉඳගෙන ඉන්නකොට ඉතින් අපි ඒකට පුටුව කියන නම කියමුකෝ. දැන් මේ පුටුවේ ඉතින් කෑල්ට් එක ගාලා පැත්තකට දැම්මම පස්සේ අර පුටුව කියන එක නැති වෙනවනේ. ඊට පස්සේ ඉතින් තියෙන ලී කෑලි ගොඩක්නේ. මෙන්න මේ විදිහට තමයි මේ කයත් හැදිලා තියෙන්නේ. මේවා මේ හැමදේම ලෝකේ හැදිලා තියෙන සංකතයි. ඒ කියන්නේ සියලුම දේ මේ ධාතු එක්කවීමෙන් හැදිච්ච දෙයක්. මේ ලෝකේ සියලුම දේව තනියම හැදිච්ච දෙයක් නෑ.
මේ තනියම හැදිච්ච දෙයක් තියෙනවා ඒක තමයි මේ ලෝකේ තියෙන නිවන. ඒ විදිහට තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ සංකතව හැදිලා තියෙන්නේ. ඒකේ සංකතව හැදිලා තියෙන දේවල් නැති කරන්න පුළුවන් මෙන්න මේ අසංකතය තුලින්. දැන් මේ ලෝකේ හැම දෙයකම තියෙන දේතාවයක් තියෙනවා. දැන් අඳුර නැති කරන්න නම් ආලෝකය ඕනේ. ආලෝකය නැති කරන්න අඳුර ඕනේ. සීතල නැති කරන්න උෂ්ණ. උෂ්ණ නැති කරන්න සීතල. මේ වගේ හැම දෙයකම තියෙන දේතාවයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සංකත ලෝකේ මේ සංකත දේවල් නැති කරන්න තමයි මේ සංකත නැති අසංකත ධාතුවක් කියලා එකක් තියෙන නිවෙන කියලා දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි අවබෝධ. මේ දේ අවබෝධ කරගන්න නම් මේ ත්‍රිලක්ෂණය කියන එක ලෝකයේ පිළිබඳව මන අවබෝධයක් තියෙන. ඉතින් ලෝකේ අවබෝධ කරගන්න නම් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණය කියන දේ කොහෙද තියෙන එක තමයි ලෝකය කියන්නේ. ලෝකය කියලා කොහයක් තියෙනවා නම් අන්න එතන අනිවාර්යයෙන් තියෙන ත්‍රිලක්ෂණය. මෙන්න මේ දේ තමයි අවබෝධ